ඔන්න ඉතින් ඔයාලා වෙනද වගේම අදත් ආදරයෙන් පිළිගන්නවා චූටි බෝනික්ගේ රෙසිපි අපේ YouTube channel එකට. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ හරිම ලේසියෙන් බීට්රූට් කරියක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් අපි මුලින්ම බලමු මේ බීට්රූට් කරිය හදාගන්න අපිට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. මුලින්ම මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ බීට්රූට් ගෙඩි දෙකක් පොතු ඉවත් කරලා හොඳට සෝදලා මේ විදියට පොඩියට කපාගෙන අරගෙන තියෙනවා. ඒ වගේම තව අරගෙන තියෙනවා කපාගත් ලොකු ලූණු ටිකක්, සුදු ලූණු බික් දෙකක් තුනක් හීනියට කපාගෙන, කරපිංච ටිකක්, ඒ වගේම ඕමිරිස් කරල් ටිකක්. උකු පොල් කිරි ටිකකුත් අපිට මේ බීට්රූට් කරිය උයා ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, ලුණු කුඩු, ගම්බිරිස් කුඩු, අමු තුන පහ කුඩු ටිකකුත් අවශ්‍ය වෙනවා. මුලින්ම අපි වළඳකට කපාගත් බීට්රූට් ටික දාගන්නවා. දැන් ඒකටම කපාගත් ලුණු ටික, හීනියට කපාගත් සුදු ලූණු ටික, කපාගත් අවමිරිස් කරල් ටික, ඒ වගේම කරපිංච ටිකත් එකතු කරනවා. දැන් ඒකටම ගම්බිරිස් කුඩු තේ හැන්දක්, අමු තුන පහ කුඩු තේ හැන්දක්, රසානුව ලුණු, කහ කුඩු තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරනවා. දැන් මේකට තෙල් ටිකක් එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරලා පියනකින් වහලා අඩු ගින්දරේ මේක ටික වෙලාවක් උයා ගන්න ඕන. ඔන්න මේ දැන් මම පෙන්නන්නේ විනාඩි 10කට විතර පස්සේ. ඉතින් මේ වෙලාවේදී මම මේකට පොල් කිරි ටික එකතු කරගන්නවා. පොල් කිරි ටිකත් එකතු කරලා අපි ආයෙත් මේක උයා ගන්න ඕන. ඔන්න දැන් බීට්රූට් ටිකත් හොඳට තැම්බිලා පොල් කිරි ටිකත් හිඳිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මම ලිප ඕෆ් කරනවා. දැන් අපේ බීට්රූට් කරිය හරි. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ බීට්රූට් කරිය. ඔයාලත් මේ විදියට බීට්රූට් කරියක් හදලා රස කොහොමද කියලා අපිට කියන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් කෑමක රෙසිපියක් අරගෙන මම ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.